උදළු තැටිලි දෙකක් එකට ඝට්ටණය කරලා ඒකට බාධා කිරීමක් ඇති කරනවා. නමුත් නවීන විද්‍යාඥයා කලේ බේකා භාෂා ඇඩ්මයර් වැනි කෘෂි රසායන භාවිතා කරලා අර සතා මරලා දෙනවා. මේකද විද්‍යාත්මක කෘෂිකර්ම. දැන් අද කිරිපිටි ප්‍රශ්නයේදී අපි කතා කරනවා මේ DCT එකතු කිරීම සම්බන්ධව. දැන් අපේ ආරම්භරික ජනතාව මොකද්ද කළේ මේ ආහාර සංස්කරණය කියන එක මේ රටේ අපිට නුහුරු දෙයක් නෙවෙයි. අපේ ගොවි ජනතාව අපේ අම්මලා කාන්තාවෝ මේ ආහාර සංස්කරණයේදී ඉතාමත්ම සූරකම් දක්වලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් වී තම්බනකොට ඒකට ඖෂධීය භාවයක් එකතු කර ගන්නට ඒ අය මුට්ටියට දැම්මා නොයෙකුත් ඖෂධීය ශාක වර්ග. උදාහරණයක් ගත්තොත් දීනටි වී එක්ක මුඩ මහන ශාකිය දැමීම. වී තම්බනකොට මේ ටික දාලා ඒව වේලලා ඒ වයින් රොටි කැවුම් අලුව හදලා කෑවා. අර මුඩ මහන ශාකයේ තිබුණු ඖෂධීය ගුණය අර ආහාරයට එකතු වුණා. නමුත් අද මේ නවීන විද්‍යාඥයෝ මොනවද කරන්නේ? මේ තියෙන මිත්‍යා ආහාර අපි කඩබලක් ගානේ අර රෝස් කරපු ටෙම්පරාදු බත් වඩයක් ගත්තොත් මේ අජිනමොටෝ බිස්කට් එකක් ගත්තොත් මේ තියෙන්නේ බිස්කට් ඇමෝනියා නැත්නම් ඇමෝනියා හයිඩ්‍රජන් කාබනේට්. මේවා එකතු කරන මේ ක්‍රමවේද සංකල්ප අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපේ මේ සංකල්ප යට ගහලා මේවා ඉවත් කරලා අර නවීන අධ්‍යාපනය තුළින් අපිට ලබා දීලා තියෙන්නේ අර මිත්‍යා දර්ශනය. දැන් අද අපේ ITI ආයතනය මේ අපේ පාරම්පරික වී වර්ග 25ක් විශ්ලේෂණයෙන් ලක් කළා. ඒවැය තියෙන ගුණාංග විශේෂයෙන්ම ලයිසමීය දර්ශකයේ තුල මේ දීවැඩියාවට ගුණ දක්වන සහල් වර්ග රාශියක් හොයාගෙන තියෙනවා. දැන් ඒ මොකද්ද කරන්නේ? ඒ කරන්නේ අර හාල් ගුරුත්තේ තියෙන අර ඒ විශේෂ ගුණාංග ඒවයින් විවත් කරලා ඒවයින් කැප්සූල් හදන්න ගන්නවා. අපේ අම්මලා ඒක කරේ නැහැ. පණු අමාරුවට වට දිවිලා කොළ අරගෙන අර සහල් කුරුට්ටත් එක්ක සම්බන්ධ කරලා වොල් පැණියෙන් අනලා තමයි උඩා දරුවන්ට දුන්නේ. මේ නවීන ක්‍රම තුල තියෙන අර මිත්‍යා ආහාර අපිට අද මේක තහනම් කරලා තියෙනවා. අද නිල වශයෙන් නොවුනත් රතකල්ගේ තහනම් කරලා තියෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඇත්ත කතාව ඒකයි. අපිට තව කාලයක් යනකොට අපේ ජීවිත කාලය ඉවර වෙනකොට මේ තත්ත්වය තවදුරටත් වැඩි වර්ධනය වෙලා අපේ දැනුම අපි තුලින් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද අපි මේ ප්‍රශ්න වලට විශ්ලේෂණයන් වලට අපි කතා කරනවා, කෑ ගහනවා, උද්ඝෝෂණය කරනවා, වටලනවා. ඉතින් මෙහෙම අපිට කරන්න වෙලා තියෙන්නේ අපේ විශේෂයෙන් අපේ අධ්‍යාපනය අපිට අවශ්‍ය තැන නැති නිසා අපේ මහාචාර්යතුමා කලින් සිල්ල මහත්මයා නිරන්තරයෙන් මේ කතාව කියන්නේ. ඒ අවශ්‍ය තැන නැති නිසා මම මේ කෘතිය කළේ සමහර විට අපි තව වැඩි කාලයක් අපි ජීවත් වෙන්නේ අපේ ජීවිත කාලය තව ඉස්සරහට තව කෙටි වෙනවා. අපේ අනාගත පරපුරේ මේ කරුණ මේ පාරම්පරික දැනුම දායාද කිරීමේ අභිලාෂය මට එදා හැමදාමත් තිබුණේ සිංහල අභිලාෂය. මම කුඩා කාලේ පේදා සිරිසේන මහත්මයාගේ පොත්පත් කියුවා. මට ඒ අභිලාෂය ඇතුනේ එතනින්. මම යමක් ලිව්වද යමක් කළාද මට එතන තියෙන සිංහල අභිලාෂයක් විතරයි. මේ සිංහල අභිලාෂය අපේ නිලධාරීන්ට විශේෂයෙන්ම මේ රටේ නිලධාරීන්ට තිබුණා නම් ජනතාවට වැඩි වශයෙන් මේ අභිලාෂය තියෙනවා නම් මේ දේශපාලකීන්ට හිතුමතේ මේ වගේ දේවල් කරන්න ඉඩ අපි මේ ගමන යන්නට ඕන. මොකද මේ ලෝකේ
ලෝකේ තියෙන උතුම්ම රටක්. ඒ වගේම රැකගත යුතු ජාතියක්. ඉතින් මේ කෘතිය මිහිමවට වස මොකද මම දැක්කම මේ පාරම්පරික ජීවන සංරක්ෂණය කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 30ක් ප්‍රමාණයක් නම් වුණා. මේ කවුරු බොහෝ අය මේ කාරණේ දන්න. මේ කර්තව්‍යයේදී මම දැක්කා මේ මහ පොළොවේ තියෙන රසය, මහ පොළොවේ තියෙන ජීවන සුවඳ මම දැක්කා. අම්මා කෙනෙක් වගේ වස ටැංකිය පිටේ බැඳගෙන මේ මහ පොළොවට වස ගැනීම තමයි අපරාධයක් තවත් කොයින්ද. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද අපිට වකුගඩු රෝග වලින් අතුළු බෝ කරන රෝග වලින් පීඩා විඳින්න සිද්ධ වෙලා. ඉතින් අද මේ අවස්ථාවට පැමිණි ඔබ තමුන්නාසලා මේ තමුන්නාසලට මේ කාරණා ටික මා පැහැදිලි කළේ යමක් හිතන්නට ඉඩ කියලා. අපි දන්නවා පෞද්ගලික කාලේ මේ වසවිස ගැනීම නිසා ඇතිවුණු මේ ව්‍යසනයට විරුද්ධව ඒ වගේම සත්‍ය හෙළි කිරීම සඳහා නොබියව නිර්භවය මේ රටේ තමන්ගේ දැනුම භාවිතා කරමින් මේ කාරණා හෙළිදරව් කර ගැනීමට කණ්ඩායමක් මුල් වුණා. කැලණි විශ්වවිද්‍යාලයේ කණ්ඩායම. අපේ මහාචාර්ය නලින් සිල්වා මැතිතුමා නොවන්නට එම කණ්ඩායමට එලෙස කටයුතු කරන්න බැරි වෙනවා. මේ රටේ සමාජ මතයක් ඇති වුණේ මොකද අපි වසවිස ගැන විරුද්ධව වැඩ කළා. පාරිශ්‍රමික ගොවිතැන කියලා අපි නොයෙකුත් දේවල් කළා. විශේෂයෙන්ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. නමුත් මේ වර්තමාන සමාජයේ සමාජගත කිරීම සඳහා අපේ මහාචාර්යතුමා ප්‍රමුඛ ඒ කැලණි විශ්වවිද්‍යාල කණ්ඩායම මුල් වුණා. සියලුම මේ රටේ ඉන්න අර අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙනගත් අය පසුබහිද්දී ඒ අයගේ දැනුම සමාජගත නොකර අංගාගෙන තිබෙද්දී මේ අය එකතු වෙලා අපේ වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය මහත්මයා ඇතුළු මේ පිරිස මෙතුමා දැන් ඇවිල්ලා නැහැ කියලා දසේන නායක මහත්මිය එතුමිය මම මතක් කරන්නට උන ඒ දැනුම ඉදිරියට ගෙන එන්නට එතුමිය විශාල කාර්යභාරයක් කළා. ඒ කණ්ඩායම මම අද කල්පනා කළා ඉතාමත් පුංචියද ඒ කණ්ඩායම වෙනුවෙන් පොඩි උපහාර දීමක් ලබා. එයට අපේ ගෞරවනීය රතනහාමුදුරු අනුගමනය. මොකද උන්වහන්සේ මේ අවස්ථාවේ ඇතුණු ඒ විප්ලවය සමාජගත කරගෙන විශාල කාර්යභාරයක් කරගෙන මතකයි. මැලේසියාවට ගිහිල්ලා ඒ පරීක්ෂණ සාම්පල අරගෙන ගිහිල්ලා ඒවැයි තියෙන ඒ විස වර්ග පිළිබඳව ජනතාවට කරුණු කියලා සමාජගත කරන්න උන්වහන්සේ විශාල කාර්යභාරයක් කළා. ඉතින් මම අදහස් කරනවා මේ උපහාර කිරීමේ කීපයක් ඉදිරිපත් කරන්නට. මොකද අපේ රටේ විද්වතුන් අතර අර අධ්‍යාපනයට ගැති වෙලා ඒ අධ්‍යාපනය තුළින් නොයෙකුත් වරක් ප්‍රසාද භුක්ති විඳින අය අර සිංහල අභිලාෂය නැහැ. තමන්ගේ පුද්ගලික හෝ වෙනත් අභිලාෂයන් මත ඉන්න අයට ලොකු අභියෝගයක් මේ විද්වතුන්. තාමත් අතලොස්සක් වුණත් ඒ අයට අපි ගෞරව කරන්නට ඕන. මම මේ පාරිශ්‍රමික කර්තව්‍යයේදී විශේෂයෙන් අපේ ආචාර්ය සූර්ය ගුණසේකර මැතිතුමා ගාල්ලගේ පුණ්‍යවන්ත මැතිතුමා ඇතුළු අය සමග තමයි මේ ගමන ගියේ. මට මතක් වෙනවා මේ වෙලාවේ නිකවරටියේ උද්‍යාලසේ දෙන්නකෝන් මහත්මයා. එතුමාගේ ආදර්ශය තමයි අපි ගත්තේ. ඉතින් එහෙමනම් මේ අවස්ථාවට මම අවස්ථාවක් කරගන්නවා සියලු දෙනාට ස්තුති කිරීමට. මොකද අපේ ඉතා වැදගත් දේශන දෙකක් සඳහා
මම ආරාධනා කරා අපේ වෛද්‍ය චන්ද්‍ර ජයසුමන මැතිතුමා, ඒ වගේම මල්ලවලානේ ප්‍රේමරත්න මැතිතුමා, අපේ ප්‍රේමරත්න මැතිතුමා විශේෂයෙන්ම මේ රටේ පාරිසරික ක්ෂේත්‍රයේ ශ්‍රී තාක්ෂණයේ ප්‍රචලිත කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. තුමාට මම ආරාධනා කරා මේ දේශනේ සඳහා. ඒ වගේම මේ අවස්ථාවට අපේ හිතවත් නීතිඥ උදේ ගම්මන්ගේ මැතිතුමායි ඒ මහත් ගෞරවයක්. මේ වැඩසටහන මගේ මේ කෘතිය විශේෂයෙන්ම අපේ ස්තුති කරන්න ඕන අපේ දේශපාලන සිරිසුමන කොටදී මැතිතුමාට මේ කෘතිය ඉදිරිපත් සඳහා එම ආයතනයේ නාරද කරුණාතිලක මහත්මයා ඇතුළු ඒ දෙපළට ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කිරීම සඳහා ජාතික විද්වත් සභාව අපේ ජාතික හෙළවුරුමේ විශාන්ත වර්ණසිංහ මැතිතුමා එක පැහැර මට කිව්වා මේ වැඩසටහන අපි කරමු. ඒ වගේම අපේ දුලිත් සංජය මැතිතුමා ඊළඟට අපේ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්තුමා කසුන් සමීර මහතා අතුළු ඒ සියලු දෙනාම ලොකු වෙහසක් දැරුවා. අපේ බුදුගල දිනවන් සාහෘදේ වගේම දායවන් සාහෘදු ශේෂ මාධ්‍ය මෙහෙයුමක් මේ අවස්ථාවේ කරු දැරුවා. ඒ සමට මගේ ස්තුතිය පිළිගන්නවා. ඒ වගේම අපේ මේ පිළින ලබා දීමට රුචිර ගුණතිලක මහතා දෙරණ පදවියේ රුචිර ගුණතිලක මහත්මයා නියුණා. එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ චාරුක කුමාර මහත්මයා මේ සෑම විතුරන්ට ඒ වගේම පුස්තකාල සේවා මණ්ඩලයේ චන්දන මැතිතුමා නිරන්තරයෙන් අපිව ධෛර්යමත් කරමින් ඉන්න කටයුතු වලදී උදව්පකාර කරන ඒ වගේම මේ අවස්ථාවට ලැබෙන ඔබ සැම මගේ හිතවතුන් ඒ වගේම මේ ජාතික ව්‍යාපාරයේ විශේෂයෙන්ම වර්තමාන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා තාමත්ම ස්තුතිවන්ත වෙනවා. මගේ ආරාධනය පුද්ගලිකව නොකලත් අපේ ඊලියන් සිල්වා මැතිතුමා මොකද අපි අනිසෙන් අවුරුදු මැතිතුමා වගේම ඊලියන් සිල්වා මැතිතුමාත් අපිට ලොකු ගෞරවයක් ඒ වගේම ලොකු සිහිවටනයක් අපේ ජාතිය. එතුමාටත් මගේ ස්තුතිය පළ කරනවා. මේ වැඩසටහනේ ඉදිරි කටයුතු මම නැවත අපි අසුන් සමීපයෙන් මාර්ග දෙනවා. එහෙමනම් පැමිණ සිටින සියලු දෙනාටම